පුංචි කතාවක් කියන්නද? ඈන්ට්ස් කවුද මේ ඈන්ට්ස්ලා? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම දන්න ඈන්ට්ස්ලා නම් කූඹි. හැබැයි මම මේ කතාව කියන්නේ කූඹි ගැන නම් නෙවෙයි. Automatic negative thoughts. මේ සංකල්පය මනෝවිද්‍යාවේ විශේෂ වැදගත් සංකල්පයක්. මේක හඳුන්වා දෙන්නේ ඩැනියල් ඒමන් කියන ඇමරිකානු විද්‍යාඥයා. මේක හඳුන්වා දෙනකොට ඔහු ඔෆිස් එකක වැඩ කර ඉඳලා මහන්සි වෙලා ගෙදර යනවා. මේ මහන්සි වෙලා ගෙදර ගිහිල්ලා කුස්සියට යනවා කෝපි එකක් බොන්න මහන්සිය නිවා ගන්න. කෝපි එකක් බොන්න කුස්සියට යනකොට ඔහු දකින්නේ ඔහුගේ කුස්සියේ දහස් ගානක කූඹි පිරීලා තියෙනවා. ඉතින් දැන් මහන්සි වෙලානේ ගෙදර ආවේ. දැන් ඉතින් මහන්සියෙන් කූඹිත් අයින් කරන්නකෝ. හරි ප්‍රශ්නයක්. හැබැයි මොනවා වුණත් ඔහු මේ කූඹි අස් කරන ගමන් කල්පනා කරා විශේෂ සංකල්පයක්. මේ කූඹි වගේම තමයි නේද අපේ හිතවලට සමහර නෙගටිව් දේවල් හරි ඉක්මනට කාවදිනවා නේද? අන්න ඒක තමයි ඔහු මුලින්ම කල්පනා කරේ. ඉතින් එදා ඉඳලා ඔහු පටන් ගත්තා මේ ඈන්ට්ස්ලව. ඕගොල්ලෝ හිතන ඈන්ට්ස්ලා නෙවෙයි. හැබැයි මම මේ කියන ඈන්ට්ස්ලව අයින් කරන්න මේ සංකල්පය ටිකක් වැදගත් වෙයි කියලා. ඉතින් අද දවසේ මම මේ ගැන කතා කරන්න හේතුවක් තියනවාද? ඇයි මම මේ ඈන්ට්ස්ලා ගැන කතා කරන්නේ? විශේෂ හේතුවක් තියෙනවා. මොකද ධනාත්මක දේවල් කරනකොට ධනාත්මක දේවල් හිතනකොට අපි හැමෝටම දියුණු වෙන්න හරි ලේසි. දියුණු වෙන විතරක් නෙමෙයි පාඩම් කරන ඔබට ඩොක්ටර්ස්ලා ඉන්නවා නම් පේෂන්ට්ස්ලත් එක්ක ගනුදෙනු කරනකොට බිස්නස් කරන අයට මේ හැමෝටම ධනාත්මක දේවල් වැදගත්. ඉතින් අද දවසේ මාත් එක්ක කතා බහට එකතු වෙන්නේ iGrade Holdings අධිපති නලින්ද අමරසිංහ මහතා. ඉතින් ඔබතුමාට ආයිබෝන්. ආයිබෝන් නිත. ඔබතුමාගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නද? අර මම කලින් කියපු ඈන්ට්ස්ලව අපි මේ සමාජයේ මිනිස්සුගෙන් අයින් කරමුද? අනිවාර්යෙන් නිත. ඒ කියපු ඈන්ට්ස්ලව අයින් කරන්න තමයි B positive සංකල්පයත් එක්ක අපි මේ එන්නේ. හරි. දැන් ඉතින් අපේ කතා බහට එකතු වෙනකොට මම මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් මේක iGrade Holdings නේ. ඒ කියන්නේ සෝලාර් සම්බන්ධව තමයි මේකේ බිස්නස් කටයුතු වෙන්නේ. ඒකත් එක්ක මේ සෝලාර් එනර්ජි එකත් එක්ක සම්බන්ධ වෙන iSmart සංකල්පය කියලා කියන්නේ මොකද්ද? iSmart කියලා කියන්නේ අනිවාර්යෙන් එනර්ජි ෆීල්ඩ් එකට සම්බන්ධ දෙයක්. අපි මෙච්චර කාලයක් සෝලාර් සිස්ටම්ස් අතර ප්‍රමුඛ පෙළේ සමාගමක් වුණා. එතකොට අපි 2026 වසරේදී එනර්ජි සයිඩ් එකට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකත් එක්ක අපි B positive කියන සංකල්පයක් සමාජගත කරන්න ඒ ඈන්ට්ස්ලව නැති කරන සංකල්පය සමාජගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට එන අලුත්ම concept එක තමයි මේ iSmart කියලා කියන්නේ. ඒ වගේම තමයි දිනිට මේ අපි මේ වෙද්දි සෝලාර් ෆීල්ඩ් එකේ අවුරුදු 10ක වොරන්ටි එකකට අපේ කස්ටමර්ස්ලට මේ වෙද්දි අපි බැඳිලා ඉන්නවා. අපි අදත් හෙටත් ඉදිරියටත් අනිවාර්යෙන් අපේ දීපු සර්විස් එක ඊටත් වඩා හොඳට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ එනර්ජි සයිඩ් එකට අපි 2026 මේ කරන්න යන අලුත් concept එකට අපේ experiments කීපයක් යයි. ඒවට එදා අද වගේම එදත් අපිත් එක්ක දිගටම හිටිය customers ලාගෙන් සහ clients ලාගෙන් අපිට ආදරය කරන පිරිසකින් උදව් බලාපොරොත්තු වෙනවා. ඔව්. අතරම iSmart සංකල්පය කියලා කියන්නේ අන්න ඒ වගේ හරි ලස්සන සංකල්පයක්. ඒ වගේම තමයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ B positive කියන එකට කොහොමද මේ iSmart සංකල්පය සම්බන්ධ වෙන්නේ? ඒක සම්බන්ධ වෙන්නේ දිනිත් මෙහෙමයි. iSmart කියන ඇතුලේ තියෙන B positive කියන සංකල්පය ඇත්තටම මගේ self experience එක. මොනවා හරි ගැටලුවක් වෙන අවස්ථාවක අපි නිකන් ඉන්න අවස්ථාවක අපි ධනාත්මකයි කියලා හිතනවා නම් මම ධනාත්මකයි කියලා හිතනවා නම් ඒ ගැටලුවට පිළිතුර මිරකල් එකක් වගේ ගොඩක් වෙලාවට මට ලැබිලා තියෙනවා. මම හිතනවා ඒ අපේ තියෙන පොසිටිව් කියන වයිබ් එකේ මයින්ඩ් පවර් එක තියෙනවා. ඉතින් මම මේ B positive කියන සංකල්පය අපි සමාජගත කරන්න ඕනි කියලා හිතනවා. ඒක නිසා ඒ සංකල්පය සමාජයට දෙන්න ඔයා කියපු ඈන්ට්ස්ලව බිඳලා දාලා මේ B positive සංකල්පයෙන් සමාජය ධනාත්මක කරන්න හිතාගෙන තමයි මේ iSmart එක B positive කියන සංකල්පයෙන්ම දෙන්න තීරණය කළේ.